හැම දවසක්ම පටන් ගන්න එකම විදිහකට නෙමෙයි. සමහර දවස්වලට මාව හැරවන්න එලාම් එක. හැබැයි අද මාව හැරවුවේ මගේ පුංචි පූස් පැටියා. හරියට මං හැරෙනකම් බලන් ඉඳියා වගේ. එයත් ටික වෙලාවකින් එයාගේ ලෝකෙට ගියා. මමත් එදින් නැගිටලා දවසේ පළවෙනි වැඩේ විදිහට ඇඳ හදන්න ගත්තා. ඇඳ හදලා ඉවර වෙලා මම එළියට ආවා. ඊය හොදපු රෙදි ටික මාව බලාගෙන ඉඳියා වගේ. සමහර උදේට තමන්ගේ රූටින් එක හරිම ස්ට්‍රික්ට් විදිහට ෆලෝ කරනවා. තවත් සමහර උදේට එක්සර්සයිස් කරනවා. රීඩින් කරනවා. තවත් අය මෙඩිටේෂන් වල දවස පටන් ගන්නවා. ඒ හැමෝටම කොමන් දේ තමයි උදේ කියන්නේ. තමම බිල් කරන වෙලාවක්. ඇත්තටම මගේ උදේ වරු කියන්නේ පොඩි පොඩි දේවල් වල එකතුවක්. ඒත් මගේ උදේ රූටින් එකේ ෆනිම දේ කිව්වොත් වැරදි. ඒ තමයි මගේ තේ එක කොච්චර උණුවෙන් හදාගත්තත් ඒක කවදාවත් උණුවෙන් බොන්න බැරි වෙන එක. එක්ක මොනවා හරි දෙයකට ගිහින් බලද්දී තේ එක අමතක වෙලා යනවා. අන්තිමට බලද්දී ඒ උණු තේ එක කාමරෝෂ්ණත තේ එකක්. මේ වෙලාවේ ලෝකෙ කොහේ හරි තවත් කෙනෙක් තමන්ගේ දවස පටන් ගන්නවා ඇති. අපි ජීවිතේ ගොඩා දේවල් හොයනවා. සල්ලි, සාර්ථකත්වය, ලොකු හීන. ඒ සමහර වෙලාවට හිතට ඕනි වෙන්නේ පොඩි සැනසීමක් විතරයි. ජීවිතේ හරි අමුතුයි. සමහර දේවල් අපි සැලසුම් කරන විදිහටම වෙනවා. තවත් සමහර දේවල් අපි හිතුවේවත් නැති විදිහට වෙනවා. ඒත් අන්තිමට හැමදේම අපිට මොන හරි උගන්නලා යනවා. ඇත්තටම ලෝකේ සමහරු ඩයට් ප්ලෑන්ස් ෆලෝ කරනවා. ඩිසිප්ලින් එකක් එක්ක ජීවිතේ මැනේජ් කරනවා. තවත් අය මේ වගේ සාමාන්‍ය හෝම් කුක්ඩ් මීල්ස් වලින්ම තමගේ බැලන්ස් එක හොයනවා. කොහොම වුණත් අන්තිමට වැදගත් වෙන්නේ සතුට. උදේ වතුරේ තියෙන සිසිලසත් එක්ක පොඩ්ඩක් නාගෙනම දවස පටන් ගන්න ඕන කියලා හිතනවා. ඇත්තටම ෂවර් එක කියන්නේ ශරීරය ක්ලීන් කරන එකක් විතරක් නෙවෙයි. දවසම ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගෙන දෙන රීසෙට් බටන් එකක් වගේ දෙයක්. නාගෙන එළියට ආවට පස්සේ මට ඊළඟට කරන්න තිබ්බේ පොඩි ගමනකට ලෑස්ති වෙන එක. පර්ෆියුම් කියන්නේ සුවඳක් විතරක් නෙවෙයි. තමන්ගේ පර්සනැලිටි එකේ කොටසක් කියලා මට හිතෙනවා. සමහර වෙලාවට ලස්සන කියන්නේ පේන දේවල් විතරක් නෙවෙයි. මිනිස්සුන්ගේ මතක හිටින සුවඳක්. යන්න කලින් මං තව්පරයක් නතර වෙලා මිරර් එක ඉස්සරහට ගිහින් මගේ රිෆ්ලෙක්ෂන් එක බැලුවා. මගේ ඇඳුමත් පිළිවෙලකට හදාගත්ත කොණ්ඩෙත් එක්ක මම මටම hina වුණා. ඉතින් ඒ විදිහට ලෑස්ති වෙලා මම උදේම එළියට පිටත් වුණා. ගියේ පන්සලට. මට දැනුණ දෙයක් තමයි පන්සලට සමහරු එන්නේ හිතට සැනසීමක් හොයාගෙන. දවසේ බර ටිකක් අමතක කරන්න, තව තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න, ඉස්සරහට යන්න බලාපොරොත්තු හදාගන්න. පරමිය ගොඩක් එක තැනකට එකතු වෙලා ඔවුන්ගේ ලෝකික ඔවුන් ජීවත් වෙනවා වගේ කෑම කනවා. සමහරුන්ට මේක තමන්ගේ දුක නිහඬව තියලා යන්න පුළුවන් තැනක්. ඒ හැම කෙනෙක්ම අතරේ මමත් හිටියා මගේ හිත ටිකක් සංසුන් කරගන්න. මම පන්සලේ ටික වෙලාවක් ගත කරලා මම ආපහු එන්න පිටත් වුණා. උදේ වගේම පාරවල් තාමත් බිසි. ඒ හැම හදිසියක් මැද්දෙම මමත් හෙමින් ගෙදර ආවා. ටික වෙලාවකින් සනේලෙන් එළිය බලද්දී පොඩි පොඩ වැස්සක් යනවා. දවස පුරාම තිබුණු කුණු දූවිලි මගේ මූණේ. ඉතින් මම ටෝන් එකක් පාවිච්චි කරලා මේ කුණු දූවිලි ටික යවා ගත්තා. මගේ ගෙදර පිටිපස්සේ ගලා යන ගඟ උදේට වගේම හවස් වෙද්දිත් හරිම නිස්කලංකයි. ගඟේ වතුර සද්ද හරිම විශේෂයි. ඔයාලා දන්නවද? ඇත්තටම සමහර අය නිදා ගන්නකොටත් මේ වගේ නැචරල් සවුන්ඩ්ස් අහනවා. විද්‍යාත්මකව කියනවා නම් white noise කියනවා. ඒක බ්‍රේන් එකට ක්ලාම් සිග්නල් එකක් දෙනවා. අනවශ්‍ය හිතේ හදිසිය අඩු කරලා රිලැක්ස් වෙන්න උදව් කරනවා.
උදේ උදත් හවස උනත් මේ මොනරංචුව මෙතනට එන එක නම් හැමදාම වගේ වෙන දෙයක්. රෑ වෙද්දි දවස ටිකෙන් ටික නිවෙනකොට මං කරන්න ආසම පොඩි සෙල්ෆ් කෙයා මොමන්ට් එකක් තමයි මේ. මේ තමයි නේල් පොලිෂ් ගහන එක. හැමදේම නිහඬ වුණාම, ලයිට් එකක් ටිකක් මෘදු වුණාම, හිතත් ටිකක් සැහැල්ලු වුණාම හිතට ලොකු සැනසීමක් දෙන මොමන්ට් එකක්. හරියට දවසේ අන්තිමට තමන්ට පොඩි ආදරයක් දෙනවා වගේ. ඉතින් අද දවසත් ඒ විදිහට හෙමින් ඉවර වෙන්න පටන් ගත්තා. උදේ ඉඳන් රෑ වෙනකල් පොඩි මොහොතවල් එකතු වෙලා තමයි මේ දවස හැදුනේ. පූස් පැටිය, තේ කෝප්පය, ගඟලක නිහඬ බව, මොනරු රංචුව, ඒ හැමදේම එක්ක අද දවසත් මගේම කතාවක් වුණා. සමහර දවස් ලොකු දේවල් නැතුවත් ලස්සන වෙනවා. ඉතින් ඒ වගේ සාමාන්‍ය දවස්වලටත් මම හරිම ආදරෙයි. අද බ්ලොග් එක බලපු ඔයාලට ස්තුතියි. ඊළඟ දවසේ අලුත් කතාවකින් ආයෙත් හම්බෙමු. සුබ දවසක්.